හලෝ යාළුවනේ අද ගොඩක් දවසකින් තමයි බ්ලොග් එකක් දාන්නේ ඉස්කෝල බ්ලොග් එකෙන් පස්සේ අද තමයි දැන් සති එකමාරකට විතර පස්සේ තමයි මේ බ්ලොග් එක කරන්න යන්නේ අද ඔයාලා මං එක්කන් යන්නේ ජපන් වයිබ් එකේ තියෙන කඩයක් මං ඒකට එකපාරක් ගියා ඊට පස්සේ මේක බ්ලොග් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ ඒක මාර ලස්සනයි ජපන් වයිබ් එකේ මියුසික් එක තියෙන මේ මාර ලස්සන එක එක අර ජපන් අයිටම් තියෙන්නේ අනේ ඒව මේව තියෙන මාර ලස්සන මේ ෂොප් එකක් තියෙනවා මේ ඒකේ අර ජපන් මේ තියෙන හඳුන් කූරු තියෙනවා ඒ සුවඳ ඊට පස්සේ මල් වර්ග තියෙනවා ඊට පස්සේ අර ගෑල්ලමයිගේ නෙක්ලස් මුදු අනම්මනම් ಜಾති පොඩාරියක් තියෙනවා මේ ෂොප් එකේ අද ඒකට තමයි ඔයාලා එක්ක යන්න හදන්නේ මේ දැන් ඉස්සරහට තව වීඩියෝ ටිකක් දාගෙන යනවා මේ ටික පොඩ්ඩක් ගිය සතිය පොඩ්ඩක් මේ වැඩ තිබ්බ නිසා පොඩ්ඩක් ඒ සතිය පොඩ්ඩක් මේ වුණා දැන් මේ සතිය නම් අනිවාර්යෙන් වීඩියෝ ටිකක් දානවා අනිවාර්යෙන් මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා තියාගන්න එහෙනම් අපි යමු ඉස්සරහට දැන් ෂොප් එකට ආවා දැන් මේක තියෙන්නේ තට්ටු ගොඩ නැගිල්ල මේ කියන්නේ එක එක ෆ්ලෝ වල තියෙන එක එක ෂොප් තියෙන්නේ දැන් මම මේ අර කිව්ව කඩේ තියෙන්නේ 6 වෙනි ෆ්ලෝ එකේ කොහෙද අපි යමු දැන් අපි යන ගමන් ඉන්නේ එරවේද එකේ ෂේප් එකේ යනවා මේ මේ තියෙන එක එක වෙන මං ඉන්නේ දැන් වෙන එකක අර ෂොප් එකේ නෙමෙයි දැන් අපි ඒකට යනවා මේ එක එක ෆ්ලෝ වල එක එක මේවා තමයි තියෙන්නේ දැන් මේකේ තියෙන්නේ මේ සන්ග්ලාසස් එක මේවා තියෙනවා මේකේ අපි යමු අපිට මේව ගන්න අපි යමු අපේ මේකට මේකේ මගේ අවුට්ෆිට් එක අඳුරු යලා මේ දැන් නේ අපි යමු මේකේ තියෙන මියුසික් බඩු එක මම ඔයාලට ඒක පස්සේ පෙන්නන්න අපි යමු ඉස්සෙල්ලා මේ අපි බලන්න ආපු එකට මම දැන් කඩේ තියෙන තැනට ආවා මෙතන 6 වෙනි තට්ටුවේ ඇවිල්ලා ඔයාලට මම පෙන්නන්න මේ තියෙන මගේ පිටිපස්සේ තියෙන මේ කඩේ මේ ඉස්සරහාම තියෙන මේ රෙදි ටිකක් දාලා තියෙන්නේ මේ තියෙනවා දැන් අපි මේක තමයි කඩේ මේ බෑග් තියෙනවා නම්මනන් තියෙනවා දැන් අපි ඉස්සරහින් ගිහලා ඔයාලට පෙන්නන්නම් මං ඉතින් මෙතන තමයි කඩේට ඇතුල් වෙන තැන මෙතන කිමෝන වගේ අයිටම් එකක් තියෙනවා අපි යම් බලන්න ඇතුළට අපි මුලින් ඉඳන් කොනකින් ඉඳන් බලාගෙන යමු ගෙජ්ජ වගේ අයිටම් එකක් තියෙනවා මේ එක එක නෙක්ලස් එක තියෙනවා මේවනම් ගෑරළමයිට හොඳ එක එක පොඩි අයිටම්ස් මොනවාන්ද බන්ද එක එක පොඩි පොඩි කැරකී ටැක්ද බන්ද ඊස්සේ මේව තියෙනවා මේ 2200ක් වෙනවා ඉතින් ලංකාවෙන් 4400ක් වගේ මේක ඔරිජිනල් මේ වෙන්නේ නැති මේ තියෙන්නේ කෙල්ලෝ සෙට් එකට ඕන තරම් එක එක જાති තියෙනවා පට්ට ගණන් හැබැයි ඔරිජිනල් 2200 ලංකාවෙන් 4400 ඔක්කොම මේ සමහර මේවන තියෙන 2700 ගානට මේ තියෙන කිමෝනා වගේ අයිටම්
මේකනේ මේ එක එක අර මේ වලින් තියෙනවා. අර එක එක අපිට මේ තියෙන ජපන් කේතලයක්. මේ ලේන්ස් වර්ග කී මේ ටිකේ තියෙන අර ඇඳුම් ටිකක් තියෙන. අපි යමු අනිත් පැත්තට. මේ සෙරප්පු මේ බෝල් බෑන්ඩ් එක අනේ මොකක්ද මේ ටිකේ ෆෝන් කවර් ටිකක් තියෙන කුඩ තියෙනවා. මේ දිගටම තියෙන්නේ මේ කරාබු ඒවත ඒ අයිටම්ස් මුදු ඒවත් තියෙනවා. පළවෙනි පාර තමයි මේ වගේ මේ ජපන් කඩේකට ඇවිල්ලා වීඩියෝ එකක් දාන්න කලින් මම දාලා තිබ්බද මම දාන්න එකට හිතාගෙන ගියා අර මේ ෆෝන් වලයි දෙන්කිද ඒ වගේ ඔක්කොම මේ ඉස්සෙල්ලා මේක තමයි වීඩියෝ එකක් දාන්න ඉතලා නළුවා කියනවනේ. මේ තියෙන අර මේ මොකද මාළු කට්ට වගේ එක. මේ වන ලංකාවේ ගහන්න නැතුව ඇතිනේ. මම නම් දැකලා නැහැ ගහලා තියෙන්නේ. අර ජපන් නෑ නේ ගහන්නේ උඩ කර තියෙන අවන් සෙට්. මේ තියෙන්නේ මං ගොඩක් මේ ජපන් සංස්කෘතියට යන මේවා තියෙන්නේ කියලා අර කිමෝනා මෙහි අර ජාතික ලංකාවේ අර ජාතික ඇඳුම මේ නැෂනල් එක උනාට මෙහි අර ඉස්සරහා පෙන්න මං කිමෝනා මෙන්න මේක මේකයි මේවට යන්නේ තමයි මේ එක එක සයිෆ් වර්ග. අපි යම් බලන්න ඉස්සරහ මේ ටික නම් ඔක්කොම තියෙන්නේ මේ සරාර ටික තිබෙන නෙක්ලස් ඒවා. මේ ටිකේ මේ සේවා තියෙන්නේ. මේ අවන් සෙට් එකක් මේ තියෙන්නේ. මාර ලස්සනයි මේවනේ. මේ 3600 ලංකාවෙන් 6000ක් විතර නම් මෙහි. මේව නැති මාරයි කොන්චන් හුලං අදින හොඳට. මේ බලන්නකො මේක සද්දයක් නේ ගෙජ්ජි සද්ද වගේ. ඒකත් නේ ඔරගෙන ඉන්න. මේක අර කාටුන් වල තියෙන අර බම්බ මේ වගේ අර පැණි බම්බරේ වගේ මේ නූල් ඇදලා සින්න වටේ කැරකෙන්නේ අර සෙල්ලමක් තියෙන මේ වගේ. මේ අය මේකට ටිම්බර් පස්සේ බ්ලූස් කලේ මේ ඉතින් ගැජමැටික් ටිකක් තියෙනවා පොඩ සෙට් එකක්. මේක කවුරු වගේද කාගේ මොනද කියලා මම යටින් කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න. මේ තියෙන්නේ හෂි චොප්ස්ටික්. මේ බොක්ස් වල තියෙන මේවා නම් මේ පට්ට ගණ මේ 4180 මේ 3800 තියෙන ටැක්ස් එක නැතුව 4180 තමයි ටැක්ස් එක තියෙන්නේ. හෂික ඉතින් මෙහි ඉතින් අතින් නෙමෙයි හැන්දෙන් නෙමෙයි කන්නේ මේ වලින් තමයි කන්නේ. මේ අඩු ගණන් වලටත් තියෙනවා. මේක අඩු ගණන් වල ටික 1300. මෙහි බලන්න මාර සුවඳයි මේකේ. මේකේ නෙක්ලස් එහෙම පුරවල තියෙන්නේ මේකේ. මාල නෙක්ලස් මුදු වලලු අය නැති දෙයක් නැහැ මේකේ. මේ බලන්න මේ වගේ ලස්සන.
ඉන්න මම මට කොනකින් නම් පෙන්නන්න මේගොල්ලන් එක එක ලස්සන ගැජමැටික් කැල් ටිකක් තියෙනවා හැබැයි මේවා නම් 770ක් ඉන්නේ මේ තියෙන සංස්කෘතිය ඒගොල්ලෝ මේ කළු ජාතිකයෝ මේ තියෙන මුදුවේ ඒක නම් ලස්සනයි මේ බෑන්ඩ් එක මේ මුදු සෙට් එකක් තියෙනවා මේ තියෙන නීල් සීව් මේ කොහාටද දාන්නේ නියපොතු අනේ දැන් නැගෑල්ල මේ බලනවා නම් කමෙන්ට් එකක් දාන්න මේක මොකටද ගන්න කියලා අසනේ කියලා වැඩක් නැහැ මේ බලන්න medium මේ තියෙන්නේ මුදු රෝග දාගෙන මේ තියෙන අපි කොහේ හරි ගිහලා ආවට පස්සේ නූල් පිරිත් නූල් කියලා ගන්න. මේ තියෙන මේ පිරිත් නූල් ජපාන් නූල්. මේ ඔයාලා දැන් සාමාන්‍ය මේකක් කීයක් වගේ කියලාද? 1980 ලංකාවෙන් ඒ කියන්නේ 2000ක් විතර ඒ ගණන් වගේ තමයි මේ විනිවිද වෙන්නේ. මේක මේඩ් ඉන් චයිනා. ඒක 1650යි. මෙන්න මේකක් අරන් යනවා වයිෆිට දෙන්න ඕනේ අරන් ගිහින් මතක් වෙන්නේ. මාර සුවඳයි. මේ තියෙන බෑග් එක මේක නම් බෑග්. මේ වල මියුසික් ඇහෙනවද මං කිව්වේ මේ නිකන් මයින්ඩ් එක රිලැක්ස් වෙන මියුසික් තියෙන. මේ තියෙන්නේ මේ හඳුන් කූරු දැන් මෙහි අර මේ ගෙවල් ගොඩක් ලී වලින් හදලා තියෙන්නේ. ඒක නිසා අර හඳුන් කූරු පත්තු කරන්නේ නැහැ මේ වගේ බෝතලයකට දාලා. මේ තියෙන මේක මාර සුවඳයි. මේදී මේක මාර සුවඳයි මේව නම් මේ එක જાති තියෙන එක ෆ්ලේම් එක දම් පාට එකනේ ටිකක් අපි ගන්න මේක රතු පාටේ මේක මාර සුවඳයි මේ හරි මාරම සුවඳක් තියෙන්නේ එක බෝතල් සෙට් එක තියෙන්නේ මේ ආයි මෙතනක් තියෙන ආයි නෙක්ලස් ටිකක් මේ ටික Situ. Terasa aku yang මේකේ හඳුන් කූරු තියෙනවා. හඳුන් කූරු මේකේ මාර සුවඳ හඳුන් කුට්ටියක් තියෙන්නේ. ඒව නම් මරු. මේක අර ටෙස්ට් කරන්න කියලා තියෙන්නේ අර මැද සිදුරු කරලා තියෙන මේ වල අපිට ටෙස්ට් කරලා ගන්න කියලා ඉතින් මැද සිදුරු තියලා අම්මෝ මාර සුවඳයි
නික අමුතු මාර වයිබ් එකේ මාර මේ අමුතු මේ සුවඳක් එන්නේ මේ වගේ. ගොඩක්ම සුවඳ මේ අර ඉස්සෙල්ලා ගත්ත රෝස් පාට එක මෙන්න මේක තමයි ගොඩක්ම සුවඳ. ඒක නම් රෝස් මල් සුවඳක් නෙවෙයි අමුතු සුවඳක් එන්නේ. මේක බලමු. ඒක නම් ලොකුවට සුවඳක් නෑ. සුවඳ ගිහිල්ලාද මන්ද නිකන් පූජාසන එක සුවඳක් වගේ ඕනතරම් තියෙනවා. චොක්ලට් මේ හඳුන් කුරු. චොක්ලට් මේ හඳුන් කුරු එක්කරවස් මාරු ඔක්කොම. මේ තියෙන්නේ බුදුහාමුදුරුවෝගේ පිළිම ගණ දෙවිය පිළිම තියෙනවා. ඊට පස්සේ පහන් තියෙනවා. මෙතන චූටි පැටියෙකුත් තියෙනවා හදලා. මේ බොක්ස් එක එක බොක්ස් තියෙනවනේ. මේක ඇතුලේ මුකුත් නෑ මම එදා බැලුවා. මේ වගේ අර මං කිව්ව ජපන් වයිබ් එකේ කිය මේ අර මේ බෙහෙත්තරෝ වගේ තියෙන පොඩි එක මේක එක එක දාලා අර සන්නස්සෙම තියෙන්නේ අන්න ඒව දාන්න තියෙන්නේ ඊට පස්සේ මේක නම් මොකද දන්නේ ලකින් ලංකා කපුරු සුන්ති ඒක ලස්සනයිනේ මේ සරස්වති සරස්වති දෙවියන් පිළිම මේ ගණ දෙවියන්ගේ එකක් තියෙනවා ගණ දෙවියන්ගේ ඔව් ගණ දෙවියන්ගේ මේ දින අර ගල් ටික එක එක ගල් රෝස් වර්ග දැන් තිරුවාන ගල් වෙන මේක රූකඩ වගේ නේ රූකඩ ඒ ඔක්කොම මේකෙන් අර මංකොල කාලේ ඉන්නේ මේ තියෙන මංකොල කාලේ මේ පිළිම ටිකක් ආවේ මේවා නම් පිත්තලමයි イヤリングがね、ピアス1個だけちょっと紐絡みそうだったやつ別の袋に入れてමේක මෙතන පිළිම ටික ඔයාලට මේ මියුසික් එක ඇහෙනව නේද නිකන් මයින්ඩ් එක නිකන් මාර රිලැක්ස් එකක් වෙන්නේ මියුසික් එක ඇහුනට පස්සේ නිකන් ජපන් වයිබ් එකයි නියම් අනේ වන්ද මේ කඩේට ආවට පස්සේ නිකන් ජපන් වයිබ් එක හරියටම තේරෙන්නේ මොකක්ද කියලා මේ හතර වටේම මේ සද්ද දාලා තියෙනවා මාර ලස්සනයි ඉතින් කඩේ ඔක්කොම ජපන් වයිබ් එකේ තියෙන බඩු මුට්ටුවේ මේවා තියෙන්නේ ගොඩක්ම මේ මම මේ වීඩියෝ කොමත් තව දික් කරන්නේ මේ කට්ටියට බලන්නත් එපා වෙනෝනේ දැන් ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාපු නැති නිසා තමයි මේ වීඩියෝ එකක් කරන්න ගත්තේ මේකේ මේ කට්ටිය හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අර මම මේ ටීම් මේක දැකලා තියෙද මේ පූස බලන්න කොහෙද ඔය හරි මතක තියෙන්නේ මේ මේක දැක්කට පස්සේ මේ තියෙන්නේ අලුනේ කැටයක් මේක මේ තනිකර තියෙන වීදුරු මේක මේ කැට ඉවරනවාස් මෙතනින් කඩන්න තියෙන්නේ ඒක මාර ලස්සනයි නේ එන කියුට් ඌරු පිටියක් ඉන්නේ හරි යාළුවනේ ඔන්න ඔය ඔයගොල්ලන්ට ජපන් වයිබ් එකේ බඩු තියෙන කඩේකුත් ඔන්න පෙන්නුවා මං හිතනවා ඇති පොඩ්ඩක් හරි මේ ජපන් වලට එන්න කැමති කෙනෙක්ට චුට්ටක් හරි කැමැත්ත වැඩි වුණා කියලා මේ ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ටිකක් ගේන්නම් කඩවල වල තියෙන බඩු මේවා මේ වීඩියෝ ටිකක් ගේන්නම් දැන් මේ කඩේ තමයි මේ මං දැන්ට දැකපු මං ගියා කඩවල ටිකකට ගියා දැකපු ඒ වගේ නිකන් වයිබ් එක ජපන් වයිබ් එක නිකන් සෙට් වෙනවා වගේ කඩේවල් වල එක එක බඩු මුට්ටු මේවා තිබ්බේ මේ කඩෙන් තමයි දැන් බලමු තව ඉස්සරහට එකක් සෙට් වුණොත් ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එක දාන්නම් ඒක නිසා මේ හැමෝම ආව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියාගන්න
අනිවාර්යෙන් කමෙන්ට් එකක් ගන්න යට මං එක ඒව වෙනුවට ඒවට මන් දන්නේ නැහැ සමහරව දන්නේ නැති ඒවා ගොඩක් තියෙනවා යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක හොඳද නරකද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන් තරම් ෂෙයා කරන්න FB එකකට වීඩියෝ ගන්න පොඩි ෂෝට් වීඩියෝ දානවා ඒකේ ලින්ක් එක මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අනිවාර්යෙන් මේ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ගැම්මට සබ් එකක් දාගෙන යන්න ගැම්මටම මේ එහෙනම් තව ඉස්සරහට ආයේ ලබන සතිය අනිවාර්යෙන් සුපිරි තව අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා Q&A එකත් අනිවාර්යෙන් මේ සතිය තුළ අනිවාර්යෙන් දානවා මේ එතකන් එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න එහෙනම් බුස්සර් නැහැ